අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මම හදන golden paste pack එක ගැන. මේක හදන්න අපිට ඕවනා වෙන්නේ සුදු හඳුන් වැල්මි, විනිවැල් ගැට කුඩු සහ කස්තුරි කහ. ඊට අමතරව අපිට මිල් පැණි ඕන වෙනවා. තව අපිට මේක හොඳට මිශ්‍ර කරගන්න අපේ paste pack එක හොඳට මිශ්‍ර කරගන්න වතුර ඕන වෙනවා. මේ සුදු හඳුන් කස්තුරි කහ ඒ දේවල් තමන්ගේ මූණට අවශ්‍ය ප්‍රමාණයට තමයි අපි ගන්න ඕනේ. ඒක ඔයාලා හිතලා තමයි කරන්න ඕනේ. මමත් එහෙම තමයි. මගේ මූණට මේ ප්‍රමාණවල අවශ්‍ය වෙයි කියලා හිතලා ඒ ගාන තමයි ගත්තේ. ඉතින් අපි බලමු මේ ඔක්කොම මිශ්‍ර කරගත්තට පස්සේ අපේ ෆේස් පැක් එක කොහොමද පේන්නේ කියලා. මේක තමයි අපේ ෆේස් පැක් එකේ ලුක් එක. සුදු හඳුන් වැල්මි, වෙනිවැල් ගැට කුඩු, කස්තුරි කහ සහ මී පැණි වතුර යොදාගෙන මිශ්‍ර කරගත්තට පස්සේ අපේ ෆේස් පැක් එක පේන විදිය තමයි මේ. මට ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා කලින්. අපි මේකට කස්තුරි කහ දාද්දී අනිත් දේවල් දානවට වඩා ගොඩාක් අඩුවෙන් තමයි කස්තුරි කහ දාන්න ඕනේ. මොකද කස්තුරි කහ සමහර වෙලාවට මූණට දැවිල්ල ගන්නවා. ඒ නිසා අපි කස්තුරි කහ දාන්නේ ගොඩක් අඩු ප්‍රමාණයක්. ඒක මතක තියාගන්න. හරි, අපි බලමු මේ අපේ paste pack එක, අපේ golden paste pack එක අපි මූණේ කොහොමද apply කරගන්නේ කියලා. හරි, එහෙනම් අපි හදාගත්තු මේ paste pack එක අපි මූණේ apply කරගමු. apply කරගෙන බලමු. ඉතින් මම අර වෙනදා වගේම මේ paste pack එකත් apply කරගන්න යතින් ඒක මට ලේසි නිසා. ඔයාලට මම කලින් කිව්වත් වගේ මේකට අපි කස්තුරි කහ දානවනේ. කස්තුරි කහ දාන්න ඕනේ අනිත් දාන දේවල් වලට වඩා ගොඩක් අඩු ප්‍රමාණයක්. මොකද කස්තුරි කහ සමහර වෙලාවට සමහර අයට දැවිල්ල ගන්නවා. මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම දැම්මෙත් අනිත් ඒව දානවට වඩා ගොඩක් අඩු ප්‍රමාණයක්. මේක ෆෝන් එකෙන් බලාගෙන ඇප්ලයි කරන්න ගියාම ටිකක් අමාරුයි. ඒ නිසා මම ඇප්ලයි කරගෙන ඇවිල්ලා ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලට මේ පේන්නේ ෆේස් පැක් එක සම්පූර්ණයෙන්ම මූණේ ඇප්ලයි කරාට පස්සේ පේන විදිය. ලස්සන කහ පාටක් අපිට පේන්න තියෙනවා මේ ෆේස් පැක් එක ඇප්ලයි කරාම. මේකෙන් ඇත්තටම ලස්සන කහ පාට golden color එකක් එනවා මූණට. මේක සතියට දවස් 2ක් කරාම හොඳටම ඇති. දැන් මම මේක මූණේ විතරක් ඇප්ලයි කරාට ඔයගොල්ලෝ බෙල්ලෙත් ගන්න. මොකද අපි මූණට කරන හැමදේම බෙල්ලටත් කරන්න ඕන. මොකද නැත්නම් මූණ එක පාටක් බෙල්ල එක පාටක් වෙන නිසා. කලිනුත් කිව්වා වගේ මේ පැක් එක, මේ golden පැක් එක සතියට දවස් 2ක් ඇප්ලයි කරාම හොඳටම ඇති. මේකෙන් best result තියෙනවා. මේක හොඳයි. අපි මේක හදන්න යොදාගත්තේ මේ artificial chemicals දාපු දේවල් නෙමෙයි. සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් ගැට කුඩු, කස්තුරි කහ සහ මී පැණි අපිට පැක් එක හොඳට මිශ්‍ර කරගන්න ඕන නිසා වතුර. මේ ඔක්කොම බෙහෙත් බඩු කඩෙන් අපිට ගන්න පුළුවන්. ලොකු ගාණක් යන්නේ නැහැ. ඉතින් බය නැතුව මේ වගේ ස්වාභාවික සත්කාර අපිට ගෙදරදීම කරන්න පුළුවන් අඩු මුදලකින්. අඩු මුදලකින් කරත් මේ වගේ හොඳ රිසල්ට් තියෙනවා. මේවා ස්වාභාවික දේවල්. කලින් කිව්වා වගේ කෘත්‍රිම දේවල් නෙමෙයි. ඉතින් මේක දැන් පැය භාගයක් අපි මූණේ තියාගෙන ඉඳලා තමයි අපි වොෂ් කරලා අයින් කරන්න ඕනේ. දැනටත් ටික ටික පැක් එක හොඳට මූණට ඇබ්සෝබ් වෙලා තියෙනවා. තනින් තන කලර් එක මේ වෙලා තියෙන විදිහින් ඔයාලට පේන්න ඇති මේ ටික. මේ හරියම. ඉතින් අපි පැය භාගයක් තියලා මූණ වොෂ් කරගෙන ඇවිල්ලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ලුක් එක කියලා.
ඉතින් දැන් අපි ගාපු ගෝල්ඩන් ෆේස් පැක් එක ඇප්ලයි කරලා පැය භාගයක් තියලා වොෂ් කරගත්තට පස්සේ තමයි මේ ලුක් එක. ඔයාලට පේන ඇති ස්කින් එක කහ පාට ලස්සන කලර් එකක් ඇවිල්ලා තියෙනවා. මර සොෆ්ට් සීනිදු ගතියක් අතට දැනෙනවා. ඒ වගේම තමයි මට කියන්න ඕනේ. දැන් අපි මේ ෆේස් පැක් එක වොෂ් කරද්දී ෆේස් වොෂ් දාලා වොෂ් කරන්න එපා. නිකන් සාමාන්‍ය ඇල් වතුරින් සෝදලා යවන්න. ෆේස් වොෂ් මොනවත් දාලා ෆේස් පැක් එක වොෂ් කරන්න යන්න එපා. අපි වොෂ් කරද්දිත් ඉස්සෙල්ලම වතුර ටිකක් අරගෙන රවුමට මෙහෙම රවුමට මෙහෙම ඇප්ලයි වතුරක් දාලා මෙහෙම මේවා කර කර තමයි වොෂ් කරන්න ඕනේ. එකපාරටම වතුර මුහුණට දාලා යවන්න එපා. ඊට පස්සේ මට කියන්න තියෙන්නේ මේ ෆේස් පැක් එකෙන් පස්සේ අපි මූණ හොඳට ටෝන කරගන්න ඕනේ. ඉතින් මම පාවිච්චි කරන ටෝන එක තමයි මේක. පේනවද දන්නේ Nature Secret ලගේ ස්කින් ටෝනර් කියුකම්බර් ස්කින් ටෝන එක. මම මේ ටෝන එක ඇප්ලයි කරන විදිහත් ඔයාලට දැන් කරලා පෙන්නන්නම්. මේක මේ ටෝන එක ගෑවම මාර කූල් එකක් දැනෙනවා. හරිම හොඳයි මේ ටෝන එක. ඔයාලත් පාවිච්චි කරලා බලන්න, අරගෙන බලලා පාවිච්චි කරන්න. ඇත්තටම මේක මාර හොඳ ටෝන එකක්. මම මාර ආසයි මේ ටෝන එකට. හයි. එහෙනම් මම ටෝන එකත් ඇප්ලයි කරගෙන ඉවරයි. කලිනුත් කිව්වා වගේ මේ පැක් එක සතියට දවස් දෙකක් යූස් කරාම ඇති. හැමදාම කරන්න යන්න එපා. ඒක හොඳ නෑ. අපි මොන දේ වුණත් ඕනට වඩා කරන්න ඕනේ නැහැ. හොඳ රිසල්ට් එකක් ගන්න කියලා හැමදාම කරන්න යන්න එපා. මේක අර බ්ලීචින් ක්‍රීම් වලින් වගේ දවස් දෙකකින් තුනෙන් එහෙම සුදු වෙන දේවල් නැහැ මේ ස්වාභාවික දේවල් වලදී. හරි ඉතින් අද මගේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මම පාවිච්චි කරන මම හදන බෙස්ට් රිසල්ට් තියෙන ගෝල්ඩන් ෆේස් පැක් එක. ඒක හදන විදිය, ඇප්ලයි කරන විදිය, ඇප්ලයි කරාට පස්සේ මොනවද කරන්න ඕනේ කියලා. ඒ හැමදේම මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට ආස ඇති කියලා. ආසාවෙන් බලුවා කියලාත් මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න තියෙන දේ ඔයාලා ගන්න. ඒ වගේම තමයි මට කියන්න තියෙනවා මේ මම YouTube කරන්න අලුත් මගේ channel එක ටිකක් කල් වුණාට මම වීඩියෝස් කරේ නැහැ. ළඟදී දැන් තමයි මම වීඩියෝස් කරන්න ගත්තේ. අඩුපාඩු ඇති. මම ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙවෙයි. වීඩියෝ එකට අඩුපාඩු අඩු කරගන්න උත්සාහ කරනවා හැම වෙලෙම. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වලට ආසයි නම් මට කමෙන්ට් කරන්න. මම ඒ දේවල් හරි ආසාවෙන් බලනවා. ඔයාලගේ කමෙන්ට්ස් එහෙම. ඉතින් subscribe කරපු හැමෝටම බොහොම ස්තුතියි. ආයෙමත් වතාවක්. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම ඉන්න මේ වගේ skin care ඉස්සරහට මම hair care කරන්න හිතන් ඉන්නවා. මොකද කොණ්ඩ ප්‍රශ්නත් ගොඩක් තියෙන නිසා ඒවත් බලන්න එකතු වෙන්න මගේ channel එකට කියලා මම ආරාධනා කරනවා ආදරෙන්. ඉතින් අද වීඩියෝ එක මම එන්ඩ් කරනවා මෙතනින්. බොහොම ස්තුතියි මගේ channel එකේ වීඩියෝස් බලනවට. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.